ඉතින් විසි කරා දැන් කොහොම මගේ පණිවිඩේ අහපු අනේ මට බැස ආපහු ඔන්න මේ අයිතේකට බෑ ඒ මොකද සෙන්දෝසෙන් දවස් වෙනස් වෙනවා මට බැස ඒ දවස් වෙනස් කරා එහෙම එකක් නෑ ඉතින් මං සැට කිව්වේ බෑ කියලා අනේ බොරු ඉතින් ආයෙත් සැරේ තව එකක් බයද ඔය තරම් යන ගමන් යන්න බැරිද අනේ මට බැස බය ඒ මගේ කාර් එකට නගින්න බයද කියන්නකෝ ඉතින් මොකටද සර් මං කිව්වේ ඔය හුරුතල් කතාවත් අහහ යන්න ඕනේ හින්දා ඊළඟ කියන්නේ කොයිද මං ඒ හුරුතල් කතාව කිව්වේ කියලා මං ඒ කට්ටියත් එක්ක ඒවා කියන්නේ ඉතින් එහෙනම් ඉතින් මොකද වෙන්නේ අනේ වැඩක් නැහැ නේ සර් ඉතින් වැඩක් නැත්නම් එහෙනම් මම මගේ බොයිෆ්‍රෙන්ඩ් එක යනවානේ ෆ්‍රෙන්ඩ් එක හැම තිස්සෙම යන්න බැරි බොයිෆ්‍රෙන්ඩ් එක ඕනෙලා ගන්න බැරි බොයිෆ්‍රෙන්ඩ් එක යන එකයි මම දැන් මේ යන කතා කරාම යන එකයි දෙකක් නේ නෑ ඉතින් ඒ වනේ ෂෝට් ලිව් දෙකයිනේ තියෙන්නේ ලිව්නම් ඉතින් ෂෝට් ලිව් විතර හාෆ් එක ගන්න බැරි ෆුල් ඩේ දාගෙන යන්න බැරි අර ආපු විදිය කියපු විදිය ඈ ෂෝට් ලිව් ඕනේ ඒකට අනේ එහෙමද හිතන්නේ නෑ එහෙම නෙමෙයි තිස්ස එහෙනම් මගේ ෂෝට් ලිව් දෙක ඉතින් මං එයාත් එක්ක යනවා ෂෝට් ලිව් දෙක නේද අප්ඩේට් එකක් දාලා යන්න බැරි මේ එකක් විතරක් වෙන් කරන්න බැරිද දෙකම ඕනද දෙකම ඕනද එකක් වෙන් කරමු මොකද හරි සර් බලමු නම ඉතින් ආපහු බලමු කියලා ආපහු ටික දවසකින් අයි තියෙන මට බැස ඇයි මොකද දවස් වෙනස් කරන්නේ අනේ සර් ඔක බලන්න කියනකො දවස් වෙනස් කරන්නේ ඇයි නෑ ඉතින් අනේ මට බැස අන්න ආපහු කියන දැන් කියන බලමු කියලා දැන් ආපහු කියන මට බෑ කිව්වා ඈ දැන් ෂෝට් ලිව් එකක් දාපු දවසට මම අහන්නම් කිව්වා මම ගිහිල්ලා ඉවරලා සර්ට පොත යවනවා ආහා බලමු ඇත්තට ගිහුන්නේ නෙමෙයි ඇයි ඉතින් ඒක ෂෝට් ලිව් එක ගත්තම මොකද අනේ වැඩක් නෑ අනේ සර් ඔක බලන්නකෝ හරි ඒක බලන්න වැඩ නැති කිව්වා ඉතින් අපි එහෙනම් ඔයාලා තව කට්ටිය ඉන්න ප්‍රවින්දා ඒගොල්ලන්වත් එක්ක යමු අයන්න පුළුවන් ඉතින් එහෙම ඉතින් හැමෝම එක යන්න ගියොත් ඉතින් මල බගුලක් වෙනවනේ මේකත් අපි මේ පැත්තට ගමු මේක තව චුට්ටක් ඉස්සරහට ගාස්තුව කියලා දාලා හරිද එන්දා රුපියල් 3500 ඒක පොඩි rupiah 3500 jadi 500 ini 500 ini tak berdepan iya no pinter ini kasel karena tractor atau හැබැයි උනාට මං තාම බලාපොරොත්තුෙන් ඉන්නවා මම කියයි කියලා කොයිලා තමයි හොඳද හොඳද අනේ මට බැස ඉතින් ආපහු මං ඒ කියන්නේ මං ආපහු බලාපොරොත්තුෙන් ඉන්න කොයිලා කයි කියන්නලා හොඳද ඉස්සෙල්ලාම දවසේ කිව්ව වචනේ තමයි
දැන් ඔය කියන්නේ කියන එක දැන් ඔය හිටි ගම බයිටනේ ඔම කියන්නේ. නෑ එහෙම නෙමෙයි තිස්ස මොකටද බය වෙන්නේ? මං තිස්සගේ දුවගේ වයස වගේනේ. ඒක තමයි මත්. ඒක තමයි මත් අහන්නේ ඇයි බය වෙන්නේ? යනු කසල ඉවත් කරන ට්‍රැක්ටර් රථයේ සේවය සඳහා අයවිතු ඉහත වටිනාකම වන රුපියල් මුදල මෙම අධිකාරියන් ඉවත් කරන ලද මාසික බිලක් පිළිතුරු කර ඒකට කටයුතු කරන ලබන බව කාන්දෝ දන්වයි. එහෙම හදමු. එතරම් නැද්ද මුකාර? නෑ සයිටි. නෑ අතරම මං හිතුවේ දීපික අක්කා දවසක් මට උදේ කිව්වා මේ සර දැන් වැඩ බලන එක තව අවුරුද්දක් තික් කරලා තියෙන කියලා. එයා එන්නේ. එයා ඉන්න අර පැත්ත නිසා අපිට වැඩක් නෑ නේ යාව. හිකාරි ඉතින් නෝ තලිසිය විතර ගනින් දන්නේ නැහැ. එහෙම ගන්න නෑ නේ සයිටි. ඉතින් අය අවුරුදු 5කට වැඩේ නම් නේස එක සබ්ජෙක්ට් එකක මේකයි. දැන් පහුගිය ගාලේ විච නැති කරුණු කීපයක් තියෙනවා. මගේ යති. දැන් හේමානි මිස් ආයිල්ලුවා. දුන්නේ නෑ. හේමානි මිස් චාමන්ගේ වැඩ වලට ආයිල්ලුවා. ඒක දුන්නේ නෑ. හරි? තව ඒ වගේ පමණක් දේවල් වලට මෙතන ඉන්න ඕන වෙලාවක අඬ ගහගෙන ගන්න.